ඔව්. අන්න හරි. ඔන්න එනවා ටික. මොකද්ද? මූලද්‍රව්‍ය පරමාණු සහ සංයුජ බන්ධන හදලා තියෙනකොට බන්ධන සෑදීම සඳහා දායකත්වයක් දැක්වූ ඉලෙක්ට්‍රෝන වලට කියනවා මොනවද අපි? බන්ධන ඉලෙක්ට්‍රෝන කියලා. එහෙම සහයෝගීත්වයක් නොමැති ඉලෙක්ට්‍රෝන වලට කියනවා මොනවද? එකසර ඉලෙක්ට්‍රෝන කියලා. මොනවද කියන්නේ? එකසර ඉලෙක්ට්‍රෝන කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තහම මම සරලම අණුවක් ගන්නම්. හයිඩ්‍රජන් සහ ක්ලෝරීන්. හදන්නේ මොකද්ද? මොකද්ද මේ බන්ධනාකාරය? සහ සංයුජ බන්ධන. හයිඩ්‍රජන් හීලියම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගන්නවා. ක්ලෝරීන් කාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයද? කාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයද? ක්ලෝරීන්ගේ ආවර්තයේ 8 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු වින්‍යාසය ගන්නවා. ක්ලෝරින්ගේ කාණ්ඩය මොකද්ද? ආවර්තය මොකද්ද කියන්නකෝ? ක්ලෝරින් කීවෙනි ආවර්තයද? 3 වෙනි ආවර්තය 2යි 8යි 7යි අවසන් ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් සංඛ්‍යාව 3යි. එහෙනම් එයාගේ ආවර්තාංක කීයද? 3. එයා 3 වෙනි ආවර්තයේ. නේද? එහෙනම් 3 වෙනි ආවර්තයේ අවසාන මූලද්‍රව්‍ය පරමාණු මොකද්ද? 8 වෙනි කාණ්ඩයේ බිඳුව හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, සෙනෝන්, රෙඩෝන්. මේ තුන ඔයාලට නෑ. තියෙන්නේ කවුද? හීලියම්, නියෝන්, ආගන්. හීලියම්ගේ 2යි, නියෝන්ගේ 10යි, ආගන්ගේ 18යි. එහෙනම් හීලියම්ගේ 2යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, මෙයාගේ 2යි 8යි, මෙයාගේ 2යි 8යි 8යි. රයිට්. පැහැදිලිද? හරි. එතකොට බබාලා ක්ලෝරින් කවුරු වගේද වෙන්නේ? ක්ලෝරින් ආගන් වගේ. මෙන්න බලන්න. සංයුතා කවචයේ යාට ඕන කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්පූර්ණයෙන් පුරව ගන්නවා. එතකොට හයිඩ්‍රජන් ක්ලෝරින් ඉලෙක්ට්‍රෝනයක් දෙනවා, ක්ලෝරින් හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනයක් දෙනවා, පොදුවේ දෙන්න තියා ගන්නවා. එහෙනම් මේව මොනවද? බන්ධන ඉලෙක්ට්‍රෝන. බන්ධන සෑදීම සඳහා දායකත්වයක් නොමැති සංයුතා කවචයේ මේ තියෙන අනිත් ඉලෙක්ට්‍රෝන සියල්ල මොනවද? එකසර ඉලෙක්ට්‍රෝන. ඕවා අමතක කරන්න එපා. මං ඔයාලගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහනේ. පැහැදිලිද? මම කියන්නේ ඔයාලට මොකද්ද? උගන්නපු දවසේ එදා දුන්න දේ එදා ගිහින් බලා ගන්න, නිදා ගන්න කලින්. පැහැදිලිද? ඊට පස්සේ දවස් දෙක තුනක් අරගෙන මොකද්ද කරන්න ඕනේ? ආයෙ බලා ගන්න, චුට්ටක් හිමින් බලා ගන්න. ඒත් එක්ක මොකද්ද කරන්නේ? හයිලයිට් කරන්න ටියුට් එක. ඊළඟට හිමීට ෂෝට් නෝට් එක ගන්න try කරන්න. පැහැදිලිද? ෂෝට් නෝට් එක ගහන්න මං කියලා දීලා තියෙනවා. කොලයක් අරගෙන 4-5ට නමලා පොතක් වගේ හදාගෙන චූටිවට රසායනික බන්ධන හරි මොනවා හරි වගේ අදාළ පාඩමේ නම ලියලා නේද? ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ෂෝට් නෝට් එක ගහලා ඉවරලා පේපර් එක නිපුණතාවකින් පේපර් එකක් දෙනවා හැම පාඩමක් පටන් ගන්නකොටම. ඒක හිමීට ලියන්න try කරන්න. බැරි දේව මොකද කරන්න ඕනේ? ටියුට් එකෙන් බලලා කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එපා කියන්නේ නැහැ නේද? ඊට පස්සේ පන්ති එන්නේ අද උදේද, ඊයේ රෑ හරි, අද හවසද, අද උදේ හරි, අය ෆස්ට් ඩේ එකේ බලාගත්තා වගේ බලාගන්න. එච්චරයි. අමතක වෙන්නේ නැහැ ඊට පස්සේ. ඕක ඉතින් කන්ටිනියස්ලි කරන්න ඕනේ. තේරෙනවද? හරි. එතකොට බන්ධන සෑදීම සඳහා දායකත්වයක් දක්වන ඉලෙක්ට්‍රෝන කියනවා බන්ධන ඉලෙක්ට්‍රෝන කියලා. හොඳට මතක තියාගන්න. ඔය බන්ධන ඉලෙක්ට්‍රෝන අපි කොච්චර කිව්වත් බබාලා මෙයාලගේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ බන්ධනේ හදපුවාම පරමාණු දෙකේ මැද කියලා. මේ ඉලෙක්ට්‍රෝන බන්ධන ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ඍණතාවයේ වැඩි මූලද්‍රව්‍ය පරමාණුව දිහාට නැඹුරු වෙනවා. අපි දන්නවා මේ ක්ලෝරීන්ගේ තමයි හයිඩ්‍රජන් එක්ක සාපේක්ෂව බලපුවාම විද්‍යුත් ඍණතාවය
වැඩි. ඒ නිසා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන මොකද කරන්නේ? හයිඩ්‍රජන් ක්ලෝරින් පැත්තට නැඹුරු වෙනවා. නැඹුරුතාවයක් තියෙනවා. පැහැදිලිද මං කියන එක? පොඩි නැඹුරුතාවයක් තියෙනවා. පොඩි බැඳීමක්, ඇල්මක්, ආසාවක් තියෙනවා. ඒ පැත්තට නැඹුරු වෙනවා. පැහැදිලිද මං කියන එක? ඔන්න ඔය වගේ ජලය H2O බලන්න H2O ගත්තාම මම ඒකමයි වැටවුන්ට කියලා දීලා තියෙනවා H2O. කොහොමද තියෙන්නේ H2O? සහසංයෝජ බන්ධන කීයක් තියෙනවද මේකේ? මධ්‍ය පරමාණු කවුද කියන්නකෝ මට? ඔක්සිජන්. එතකොට මෙයාගේ වෙන්නේ මොකද්ද? මෙන්න මෙහෙම බැඳීමක් නැති වෙන්නේ. කොහොමද? ඔක්සිජන් දෙනවා මෙහෙම එක ඉලෙක්ට්‍රෝනයක්, මෙහෙනුත් ඔක්සිජන් දෙනවා මෙහෙම ඉලෙක්ට්‍රෝනයක්. එතකොට එහා පැත්තේ හයිඩ්‍රජන් බලන්න මම මේ ඩොට් එකක් විතර දාලා තිනවා. මේ පැත්තේ හයිඩ්‍රජන් මෙහෙම ඩොට් එකක් විතර දාලා තියෙනවා. පැහැදිලිද? රයිට්. බන්ධනේ ඇති වෙනවා. තිත්ක දසලහන සෑඳලා තියෙනවා. මේන් බලන්න. මෙයාගේ ද්විත්වය සම්පූර්ණයි. මෙයාගේ ද්විත්වය සම්පූර්ණයි. ගැටලුවක් නැහැ. හරි. දොනි පේනවද? එකසර යුගලක් මේ එකසර යුගල් දෙකක් තියෙනවා. කාගේද? ඔක්සිජන්ගේ. මං කලින් කිව්වා වගේ මෙතන තියෙන විකර්ෂණ නේද? මොනවද තියෙන විකර්ෂණ? එකසර විකර්ෂණ තියෙනවා. බන්ධන එකසර තියෙනවා. බන්ධන තියෙනවා. අපි දන්නවා එකසර විකර්ෂණ වැඩි. ඊළඟට බන්ධන එකසර විකර්ෂණ. ඊළඟට අඩු මොනවද? බන්ධන. ඒ නිසා මේ අණුව මොකද වෙන්නේ? නැමෙනවා. මං වාට ලුයිස් ඇඳලා පෙන්නුවා කලින්. ලුයිස් බලන්න මේ විදිහටනේ තියෙන්නේ ලුයිස්. මේ ලුයිස් නේද? මෙන්න ලුයිස්. මේ දෙක අතර කෝණය කීයද පැටවුනේ? අංශක 104.5යි එන්න ආසන්න වශයෙන් 105යි කියලා මම ඔයාලට මේ කලින් කියලා තියෙනවා. පැහැදිලිද මං කියන එක? ඔන්න ජල අණුවක් හැදෙන හැටි. හරි? ජල අණුවක් කෝණික ස්වරූපයක් ගන්න හැටි. ජල අණුවක් අංශ 180ක රේඛාවක තියෙන අණුවක් නෙමෙයි. කාබන් ඩයොක්සයිඩ් වගේ. පැහැදිලිනේ කියන එක? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඔන්න බලන්න. දැන් මේ ජලයේ ස්වરૂපය. හැබැයි ජලය කියලා කියන්නේ පැටවුනේ මේ එක අණුවක් විතරක් නෙමෙයිනේ. ජලය කියන්නේ මෙන්න මේ වගේ. ජල අණු ගොඩාක්. ජල අණු ගොඩක් තියෙනවා මේ. ඔන්න බලන්න. ඔක්සිජන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ සංයුජ බන්ධන හයිඩ්‍රජන් මම මේ කලින් කියලා දෙලා දෙනවා ඔයාලට. මේ බලන්න මෙහෙම හයිඩ්‍රජන් මෙහෙ තියෙන්නත් පුළුවන් ඔක්සිජන් හයිඩ්‍රජන් මෙන්න හයිඩ්‍රජන්. දැන් ඔයා මට කියන්න ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතරින් විද්‍යුත් ඍණතාවය වැඩි කාගේද? ඉලෙක්ට්‍රෝන වලට කැමති කවුද? ඔක්සිජන්ද හයිඩ්‍රජන්ද? ඔක්සිජන්. ඇයි? එයාගේ 2යි 6යි. එයාට අෂ්ටකය සම්පූර්ණ කරන ඉලෙක්ට්‍රෝන කීයද මදි? 2යි මදි. ඒ නිසා එයා කැමති ඉලෙක්ට්‍රෝන දැක්වම එයා ගන්න නේද? ආසයි ගන්න නේද? රයිට්. එහෙනම් එයා මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන දෙයක් ගන්න ආස නිසා විද්‍යුත් ඍණතාවය වැඩි එයාගේ. එහෙනම් මෙන්න මේ සහසංයුජ බන්ධනේ ඉලෙක්ට්‍රෝන නැඹුරු වෙන්නේ කවුරු පැත්තටද? මෙන්න මේකේ. ඕව බබාලා. මෙයාගේ පැත්තට ඔහොම නැඹුරු වෙනවා. මේ පැත්තට නැඹුරු වෙනවා. එහෙම නැඹුරු වෙනකොට ඔක්සිජන්ට හම් වෙනවා චූටි ඍණාගයක්. ඇයි? ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය මොකද්ද? ඍණ. එහෙනම් මෙයාට චූටි ධන. මෙයාට චූටි ධන. ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන කියලා අපි කියනවා. පැහැදිලිද? එහෙනම් ඔය කතන්දරයේ සර්ට මෙතෙන් ගන්න බැරිද? මෙන්න ඩෙල්ටා ඍණ, මෙන්න ඩෙල්ටා ධන, මෙන්න ඩෙල්ටා ධන, මෙයා ඩෙල්ටා ධන, මෙයා ඩෙල්ටා ධන, මෙයා ඩෙල්ටා ඍණ, මෙයා ඩෙල්ටා ඍණ සමා වෙන්න, මෙයා ඩෙල්ටා ධන, මෙයා ඩෙල්ටා ධන, මෙයා ඩෙල්ටා ඍණ, මෙයා ඩෙල්ටා ධන, මෙයා ඩෙල්ටා ධන. පැහැදිලිද? දැන් ඔහොම අණුව තියෙනකොට ඔයාට පේනවද මෙන්න මෙහෙම සීන් එකක්? මොකද්ද පේන මෙහෙම සීන් එක? මෙතන තියෙනවා මොනවද? ඩෙල්ටා ඍණ. මෙතන ඩෙල්ටා මෙතන ඩෙල්ටා දෙන්න ආකර්ෂණය වෙන්නේ නැද්ද? ඇයි? ධනයි ඍණ මෙන්න මෙහෙම. මෙයා මෙහෙම. මෙයා මේ විදියට. මෙතනින් මෙහා පැත්තේ ආපද කෙනෙක් ඉන්නවනම්
මේ විදියට. කවුද මෙතනින් මෙහා පැත්තේ ඉන්න පුළුවන්? ඔක්සිජන් කෙනෙක්, ඍණ එක් කෙනෙක්. මෙතනින් මෙහෙට ඍණ එක් කෙනෙක්. මෙතනින් මෙහෙට ඍණ ඔක්සිජන්. මෙතනින් මෙහෙට අන්න හරි. ඇතුලේ තියෙන අපි කියනවාට අණුව ඇතුලේ තියෙන බන්ධන. අන්තර් අණුවට මොකද්ද? අන්තර් කියන්නේ මොකද්ද? ඕනේ ගානක්. අණුව තියෙන අණුවේ ඔක්සිජන් තියෙන්නේ කොච්චරද තියෙන්න පුළුවන්? හයිඩ්‍රජන් තියෙන්නේ කොච්චරද තියෙන්න පුළුවන්? ඔව්. ඔකේ මාන තේරුමක් තියෙනවා. මොකද්ද? ඇතුලේ අන්තර් අණු අතර අණුක ආකර්ෂණ බල. නැත්නම් අපි කියන මොනවද? හයිඩ්‍රජන් බන්ධන කියලා කියනවා. මොනවද කියන්නේ? හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්න හේතුව මොකද්ද? මොකක්ද හේතුව? මේ විද්‍යුත් ඍණතාවය නිසා හටගත්ත ඍණ සහ ධන ආකර්ෂණ බල. ඒ නිසා හටගත්ත අන්තර් අණුක ආකර්ෂණ බල. පැහැදිලිද? ඒ නිසායි අන්තර් අණුක ආකර්ෂණ බල හටගන්නේ. හේතුව මේවා ඍණ ධන වුණා නම් උන් නැත්තම වැඩේ වෙනවද? ඒ නිසා පැටවුනේ ජලයට හම්බෙලා තියෙන සුවිශේෂී ලක්ෂණ ගණනාවක්. මොනවද ඒවා? තාපාංකය ඉහළයි. සෙල්සියස් අංශක 100යි. බොහෝ දෑ ජලයේ දිය වෙනවා. ඝන අවස්ථාව නැත්නම් අපි කියන අසමාකාරව ඝන වෙනකොට ද්‍රව අවස්ථාවට වඩා ඝනත්වය අඩුයි. ඒක ජලයේ ජීවය කියන ජලය ජීවයේ පදනම් වන ද්‍රව්‍යයක් බවට පත් වෙන්න හේතුවක් වෙලා තියෙනවා. තේරුණා නේද? ඔන්න ඔය කියන ලක්ෂණ ගණනාවක් තියෙනවා. කාටද? ජලය කියන අණුවට මොනව නිසාද? මේ කියන අන්තර් අණුක ආකර්ෂණ බල හේවත් හයිඩ්‍රජන් බල. ඒක ඇති වෙන්න හේතුව මොකද්ද? මෙන්න මේ ද්‍රවීයතාවය.